ආට රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංකය 24. සාන්ද්‍රණය සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර H2SO මගින් බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේ නිවැරදි පියවරක් දැක්වෙන්නේ පහත සඳහන් කුමකින්ද කියලා අහනවා. නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේ පියවර දෙක තමයි මෙතන දීලා අපෙන් හරි එකක් තමයි අහන්නේ. ඒතර පියවර දෙක දන්නවනම් අපිට ලේසියෙන්ම උත්තරේ ගන්න පුළුවන්. ඒතර කොහොමද නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේ පියවර එන්නේ? අපිට ඒක මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. NO2+ කියන එක්කෙනා මොකද වෙන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝන අල්ල ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන අල්ලගත්තම NO2+ NO2+ කියන එක්කෙනා එක තැනකට සම්බන්ධ වෙනවා. හරිද? එක තැනකට සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදියට NO2+ මෙතෙන්ට සම්බන්ධ වෙනවා කියලා හිතුවොත් මෙතෙන්ට හෝ මෙතෙන්ට තැන් දෙකකින් එකකට තමයි බැඳෙන්නේ. right. තව H එකක් එතන තියෙනවා. right. H එකක් එතන තියෙනවා. ඔය හැම මුල්ලකම H එකක් තියෙනවා තාමත්. බන්ධන ටිකෙන් එක බන්ධනයක් නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. ෆයි බන්ධන තුනෙන් එක බන්ධනයක ඉලෙක්ට්‍රෝන තමයි NO2+ ගත්තේ. ඒතර මෙතෙන්ට මෙන්න මේ මුල්ලට ධනාරෝපණයක් වෙනවා. මොකද යාට ද්විත්ව බන්ධනය නැති වුණා. ඉලෙක්ට්‍රෝන එකක් අඩු වුණා. දැන් යාට බන්ධන 3යි තියෙන්නේ. පේන්න දෙකක් තියෙනවා. පේන්නේ නැති හැංගිච්ච හයිඩ්‍රජන් එකක් තියෙනවා. අනිත් හැම මුල්ලකම ඒක නිසා එතන ධන එකක් එනවා. හරිද? ඕක තමයි පියවර 1. ඒතර පියවර 2 වෙන්නේ මේ හැදෙන එක්කෙනාට මෙයාට කවුරු කියලාද කියන්නේ අතරමැදි කාබෝකැටයනයක් මේක. මේ අතරමැදිය. අතරමැදි කාබන් මත ධන තියෙනවනේ කාබෝකැටයනය. චක්‍රීය කාබෝකැටයනයක්. අතරමැදි චක්‍රීය කාබෝකැටයනය මේ තියෙන්නේ. චක්‍රීය කාබෝකැටයනය. මෙයාට මොකද වෙන්නේ? පහර දෙනවා HSO4-. හරිද? HSO4- පහර දුන්නාම අර බන්ධන තියෙනව වෙනස් වෙන්නේ නැහැ. NO2+ තියෙන NO2 තියෙන්නේ. තියෙනවා H තියෙනවා. එතන +1. දැන් මොකද වෙන්නේ? HSO4- ඍණායනය ඇවිල්ලා පහර දෙනවා හයිඩ්‍රජන්ට. පහර දීම කරන්නේ හයිඩ්‍රජන්ට. මෙයා හයිඩ්‍රජන්ට පහර දුන්නම මෙන්න මේ හයිඩ්‍රජන්ගේ බන්ධන ඉලෙක්ට්‍රෝන යොමු වෙනවා නැවත බන්ධනයේ තිබුණු ස්ථානයටම. එතකොට මොකද වෙන්නේ? H2SO4 ඉවත් වෙලා යනවා. right, H2SO4 ඉවත් වෙලා යනවා. අවසානයේ ලැබෙන්නේ බන්ධන අර කලින් විදියටම පවතිනවා. මෙතෙන්ට NO2 එකක් ආවා. H එක ගැලවිලා ගිය ධනාරෝපණය නැති වෙලා ගිය ද්විත්ව බන්ධනය නිසා H2SO4 නැවත හැදුණා. H2SO4 නැවත හැදුණා. right. ඕක තමයි එතකොට යාන්ත්‍රණයේ පියවර 2 වෙන්නේ. ඒතර දැන් උත්තර බලාගෙන යමු. පළවෙනි උත්තරේ බැලුවොත් එහෙම NO2+ ඉඳන් තමයි ඊතලේ දාලා තියෙන්නේ. මේ ඊතලේ දාපු පැත්ත වැරදි. ඒක නිසා කොහොමත් එක වැරදි. දෙකේ ඊතලේ දාපු පැත්ත නිවැරදි. නමුත් වෙලා තියෙන්නේ NO2+ බැඳුනට පස්සේ මේ බලන්න NO2+ බැඳුනට පස්සේ එතරම් තමයි හයිඩ්‍රජන් එක තියෙන්න ඕන. අනිත් තැන තමයි ධනාරෝපණය තියෙන්න ඕන. ඒව මාරු කරලා තියෙන්නේ. ඒක නිසා වැරදි. H දෙකක් එකට දාලා තියෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ආයි තුන්වෙනි එකේ NO2 වගින් තමයි ඉලෙක්ට්‍රෝන අල්ලගෙන තියෙන්නේ. NO2 නේ NO2+ වෙන්න ඕන. ඒක කොහොමත් වැරදි. හතරවෙනි උත්තරේ බැලුවොත් HSO4- හයිඩ්‍රජන්ට පහර දෙනවා. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන යොමු වෙනවා පෙර පැවති ස්ථානයටම. ප්‍රගානට නයිට්‍රෝබෙන්සීන් ඇවිල්ලා තියෙනවා. H2SO4 නිදහස් වෙලා තියෙනවා. අන්න බලන්න පියවර 2 හරියට නිරූපණය කළා. එහෙනම් ඒක තමයි උත්තරේ. පස්වෙනි උත්තරේත් අපි බැලුවොත් එහෙම ආයි තියෙන වැරද්ද තමයි මෙන්න හයිඩ්‍රජන් දෙකක් තියෙන එකම කාබන්ට එක වෙන්න බෑ. ඔය හයිඩ්‍රජන් දෙක තියෙන්න ඕන. එක හයිඩ්‍රජන් එකක් තියෙන්න ඕන NO2 ළඟ. ඒක නිසා පහත් වැරදි. ඒතර උත්තරේ අංක 4 කියලා එන්නේ. යාන්ත්‍රණය දන්නවද කියලා තමයි බලලා තියෙන්නේ. එතන මේ වගේ ප්‍රශ්න හරිම ලේසි. කෙලින්ම තියරිම තමයි අහලා තියෙන්නේ. කෙලින්ම ඩිරෙක්ට් ක්වෙස්චන්ස්. මේ වගේ කෙලින්ම අහන ප්‍රශ්න වලට ලකුණු ගවා ගන්න ලේසියෙන් පුළුවන්. අනිවාර්යයෙන් ලකුණු ලබා ගන්නත් අවශ්‍යයි. හොඳ ප්‍රතිඵලයකට යන්න නම්. හරි. තාමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් මම ආරාධනා කරනවා ලස්මාර්ට් academy subscribe කරන්න. bell icon එක click කරලා notification on කරලා තියාගෙන අපේ videos දිගටම නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඒවා හොඳයි කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් තනියම videos බලන්න නැතුව යාළුවෝ එක්ක share කරගන්න කියලා ආරාධනා කරනවා. නෑ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.